මොකද සුබාලුත් අවුරුද්දක් වේවා හැමෝටම. බ්ලොග් එක නම් චුට්ටක් පරක් වුණා. කම්මැලි හිතුණානේ මේ රෙකෝඩ් කරන්න. ඉතින් අලුත් අවුරුදු දවසේ අපේ ගෙදර පවුලේ 4 දෙනා ඉන්නේ තැන් වල. කියන අම්මයි තාත්තයි ගෙදර අයියයි මායි රටවල් දෙක. ඉතින් නැකතට තමයි මේ ආහාර අනුභවය. ඉතින් අම්මයි තාත්තයි කිරිබත් කපලා මේ අයියට එමුඩ කවනවා. මම නම් නිදි ඉතින් අපේ අයියා වැඩ. ඊට පස්සේ මේ ඉතින් ඉතින් කොල්ලක් ගත්ත මේ නැකතට ඉතින් චාරිත්‍රයට හරි කරන්න ඉතින් කරලා මම මේ අපේ ගෙවල් ගාව අක්ක කෙනෙක්ගේ ගෙදර ගියා බයිසිකලේ යන්න චුට්ට දුරයි. මේ මම ඉතින් මොනවත්ම හැදුවේ නෑ. තනිමට මොනව හදන්න දන්නේ කම්මැලි අනික හිතෙන්නේ නෑ එහෙම තනියෙන් ඉඳි මොනවත් හදන්න. මේ අනික ඉතින් බඩු මුට්ටුත් නෑ හදන්න. ඊට පස්සේ මේ කිරිබතක්වත් හැදුවේ නෑ ඉතින්. ඊට පස්සේ අක්කා කිව්වා මේ එන්න නම් ගිහින් ඇවිල්ලා යන්න මේ කියලා. ඊට පස්සේ ඉතින් හවස් වරුවේ මේ ගියා ඉතින්. ඊට පස්සේ මෙයාලා ගෙදරට යන තන ඊර එහෙම හොඳට මුදුන් වෙලා තියෙනවා ෂෝක් ඉතින්. මෙයාලා නම් ඉතින් කෑම ගොඩක් හදලා තියෙනවා. මම ඉතින් කෑවා ඉතින් තියෙන ඔක්කොගෙම චුට්ට කෑවා ඉතින්. ඇත්තටම මේ හරිම රසයි. ඊට පස්සේ ඉන්න ගමන් මේ පොතක් තිබ්බා. මම ඒක කියවුවා. පොත කියවුවා විනාඩි 5කට. ඊපස්සේ හවස අක්කා හැදුවා ඉන්දියාව හදලා ඒ ලංකාවේ මම ආවත් හරි එදා තමයි ඉන්දියාප්පල ආප්ප ඇත්තටම මරු මට ආයි වීඩියෝ කරන්න බැරි වුණා මේ මගේ ෆෝන් එක අහන් ගැහුවා ඒ අයියා. ඊට පස්සේ එයා යනකොට තමයි මම ආයි වීඩියෝ එකක් දාගත්තේ. මං හිතුවේ මේ දාලා ඉන්න කියලා. එහෙනම් බායි සුබරුත් අරුදා